මෛත්‍රී කරන්න සත්ත්ව කරුණාව අපි තුල වැඩෙනවා. සත්ත්ව කරුණාව වැඩෙනවා. එහෙනම් සියලු සත්‍යයන්ට අපි හිරියර ඊර්ෂා පීඩා කරදර කරන්නේ නැහැ. එහෙනම් දස සිල් වලින් එකයි රැකෙන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ඊටු නම් ඒක කවුද රැකෙන්නේ? එහෙනම් අනිත් භාවනා කරන්න ඕනේ. අපේ ಗುಣ නැති වුණොත් මොනවා තිබුණත් වැඩක් නැහැ. එහෙනම් සංඝ ගුණ භාවනාව, බුදු ගුණ භාවනාව, ධම් ගුණ භාවනාව ඒවා කරන්න ඕනේ. පිළිකුල් භාවනාව වැඩිවේ නැත්නම් මම ලස්සනයි, මේවා වටිනවා, මේවා පිළිවෙලයි ඒකට අහු වෙනවා මම. එන පිළිකුල් භාවනාවක් මම වඩන්න. ඒක වඩන්න ඕනේ කවුරු හරි කැත කෙනෙක් දිහා බලලා නෙමෙයි. කන්නඩියේ මගේ රූපේ දිහා බලලා. අවුරුදු 18 කාලේ මම කොහොමද හිටියේ? සමෝධි අවුරුදු කුමාරි. අද බලන්නකො වැරහැඩි වෙලා ඉන්න තරම. මගේ කය තුළින් මම අනිත්‍ය දකින්න ඕනේ. මගේ කය තුළින් මම පිළිකුල දකින්න ඕනේ. මේ අනිත්‍ය වෙලා වැරහැඩි වෙලා යන ස්වභාවය මන් තුළින් දකින්න ඕනේ. මගේ මරණයයි මම සිහි කරන්නේ. අල්ලපු ගෙදර මනුස්සය මරණ එක සිහි කරන්නේ නැහැ. ඒක ද්වේෂයක් නේ. මගේ මරණයයි මම සිහි කරන්නේ. ඒකාන්ත වශයෙන් මම මැරෙනවා. උදේ නැගිට්ටාම අනේ මට හදක් පණ තියෙනවා. මොනවාරි ගුණයක් පුරන්න සිල් පුරන්න මේ මට හදක් දවසක් හම්බුණා. ඒකාන්ත වශයෙන් මම මැරෙනවා. අද දවස මට ලැබිලා තියෙනවා පෙර දිනට. අද දවස බොහොම පරිස්සමෙන් ජීවත් වෙනවා. හැම මොහොතක්ම පරිස්සමෙන් ගත කරනවා. නින්දට යනකොට බුදුන් වැඳලා තුනුරුවන් වැඳලා ඒට මට ඉරෝග්දා වේද දන්නේ නැහැ. අද දවසේ වෙච්ච සියලු වැරදි වලට භාග්‍යවතුන් වහන්සේ මට සමා වෙන්න. අද දවසේ මම සුවසේ නිදා ගන්නවා. ඒට උදේ මගේ ජීවිතේ තියෙයිද දන්නේ නැහැ. ඒ මරණානුසතිය සිහි කරනවා. සිහි කළ නිදා ගන්නවා. උදේ නැගිට්ටම අනේ තව දවසක් හම්බුණා මට ಗುಣ පුරන්න. අදත් තමයි මගේ අදුපාඩු හදනවා කියලා අදුපාඩු කියලා. මේ විදිහට ඉතියොත් සසරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ භාවනා මෛත්‍රී භාවනාව ආනාපානසතිය යද්දී අරමුණේම රැඳෙන්නේ වෙනස් වෙනවා. විසිරෙනවා සිත විසිරෙනවා. සිත විසිරෙන්නේ ඇතුලේ ගොඩාක් සිතට ගැටුම් තියෙනවා. සිත සංසුන් වෙලා නැහැ. සිත නිවිලා නැහැ. නිවෙන්න බැරි තරම් අතුලේ ප්‍රශ්න තියෙනවා සිතට. ඉතින් ඒවා එක්කෝ සමාව අරගෙන නිදාස් කරන්න ඕනේ. නැත්නම් සමාව දීලා ඉවර කරන්න ඕනේ. කාගේ හරි පිළිබඳව අමනාපයක් තියෙනවා නම් ඒ වරදක් එයාගෙන වෙච්ච නිසානේ සමාව දීලා දානවා. අපෙන් වරදක් වෙච්ච නිසා ගොඩාක් මානසිකව තැවෙනවා නම් පසුතැවෙනවා. සමාවක් ඉතින් අර ගන්නවා අපි. මගේ නොදැනුවත්කම නිසා තරයි මම මේම කළා තරුණ කාලේ මොකුත් අවබෝධයක් නැහැ. ඒ නිසා මම මේ ඇසුරුණා මට සමාව වෙන්න පුතේ කියලා සිහි කරලා සමාව අරගෙන සමාව ලැබුණයි කියලා විශ්වාස කරගෙන එතනින් පස්සේ ඔව් මෑණියනි වෙන කාගෙන්ද අපි සමාව ගන්න. තුනුරුවන් අපිට සමා කරගන්න පුළුවන්. අපි තුනුරුවන්ගෙන් කමා කරනකොට අපි මෙච්ච වරදක් තියෙනවානේ. ඒ වරදට අදාළ කෙනාව සිහි කරලා සමාව ගන්න ඕනේ. අපිට කතා කරලා ගන්න පුළුවන් නම් සමාවක් ගොඩාක් වටිනවා. එහෙම නැත්නම් අපේ මහන්නට ඒක ටිකක් පොරොත්තු දෙන්න මම කොහමද යාළඟට කියලා සමාව ගන්න කියලා පොඩි එහෙම තියෙනවා නම් ඉතින් හරි සමාව ගන්න ඕනේ. ඉතින් සමාව ගත්තාම මේ සිත නිවෙනවා. සිත දැනගන්න නෑ සමාව ගත්තානේ. ඒතර මේක නිදහස් වෙනානේ. එතකොට සිත ඒ පියවර නිදහස් වෙනවා. එහෙම සිත නිවන්න. නිවනකොට තමයි විසිරෙන්නේ නැති වෙන්නේ. නැත්නම් විසිරෙනවා. මං කාගෙත් එක්ක හරි ගැටෙනවනම් ඒ ගැටීමෙන් එයා යථාභූත ඥානෙයි ඒක නිවැරදි කරනකම් ඒ ප්‍රශ්නේ විසඳනකම් එයා කොච්චර භාවනා කළත් භාවනාව වෙන්නේ නැහැ. එයි අර ගැටෙනවනේ විසිරෙනවමයි. අරයට සමාව දීලා ඉන්නවා. නැත්නම් දීලා සමාව අරගෙන ඒක ඉවර කරන්න. එතකොට තමයි නිවෙන්නේ. නැත්නම් නිවෙන්නේ. ඒතාවදා සිත විසිරෙන්නේ නැතුව තියෙන්න ඇති. පවගෙන දවසක සිත ඕනකට විසිරෙන්න ඇති. විශ්විච්ච නිසා ඒ මානසිකත්වය දැනෙන්නේ නැතුව තියෙන්න ඇති. පළවෙනි දවසේ තිබිච්ච ප්‍රභාස්වර භාවය නැවත සිත තුළ මතු නොවෙන්න ඇති. නැති කෙලෙසයක් අවදි වෙච්ච නිසා සිත අසංවර වෙන්න ඇති. ඒ නිසා ඒ නිවීම සිතට ස්පර්ශ නොවෙන්න ඇති. එකක්වත් උනා කියලා කිව්වේ නෑ මම. වෙන්න ඇති කියලා කිව්වේ. බලන්න මොනවාරි එකක් ඒකේ ගැලපෙනවා නම් ඒක විතරක් උනා කියලා විමාන කරගමු යටි. මම යම් කිසි අරමුණක සිට තිබ්බොත් ඒ අරමුණේ සිය තිබුණොත් මමම වෙනස් කරන්නේ නැතුව වෙනස් වෙන්න බෑ. දැන් ආස්වාස ප්‍රාස්වාස නම් මෙනෙහි කරන්නේ ඇතුල් වෙනකොට ආස්වාස කියා පිට වෙනකොට ප්‍රාස්වාස කියා. ඒ දෙක හැරෙන්න
රුවන්වැලිසෑය, හාලෝක, පිළිම වහන්සේ නම මොකවත් මෙනෙහි වෙන්න බෑ. එම මෙනෙහි වෙනවා කියන්නේම මගේ සීය බිඳිලා සිත විසිරීලා වෙන අරමුණකට ගියා. භාවනාව බිඳුණා. කෙටියෙන් කියනවා. භාවනාව කැඩුණා කියන එක තමයි කියන අදහස් කරන්නේ. එහෙම නැතුව ආනාපාන සතියේ පිළිම වහන්සේ පෙනුණා, චෛත්‍ය පෙනුණා කියන එක නෙමෙයි. ඒක හොඳ ලකුණක් නෙමෙයි. ඒක නරක ලකුණක්. අය ආස්වාස ප්‍රාස්වාසනේ හොඳ ලකුණ. එතකොට සිත බිඳිලා, සිත වෙන අරමුණකට ගතලා, සිත දුවලා අපේ අවසර නැතුව වෙන අරමුණක් ඔස්සේ ගමන් කරලා. භාවනාව බිඳිලා. එහෙම වෙන්න බෑ. මාසයක් හිටියත් එයා ආස්වාසය තමයි ඉන්න ඕනේ, ප්‍රාස්වාසය තමයි ඉන්න ඕනේ. සමහර භාවනා යෝගින් ඉන්නවා ආස්වාසයයි ප්‍රාස්වාසයයි දෙකට බෙදලා ආස්වාසය විතරක් බලන්නේ. ආස්වාසය විතර ප්‍රාස්වාසය බලන්නේ නැහැ. ප්‍රාස්වාසය බැරි වෙලාවත් මෙනේ වුණොත් එයා දන්නා භාවනා කරනවා කියලා. ආස්වාසය විතරක් මෙනේ කරනවා, ප්‍රාස්වාසය සම්පූර්ණයෙන්ම අත්හරිනවා. ප්‍රාස්වාසය දන්නේ වෙනවද නැද්ද කියලා. ආස්වාසය විතරයි කරන්නේ. ඒ විදිහට ඒ ආස්වාසෙත් තවත් ලං කරලා ඇතුළට ආරම්භ වෙන ස්ථාන විතරක් මෙනේ කරනවා. ඒ උස්ම රැල්ල සම්පූර්ණයෙන් බලන්න. ඒ විදිහට තවත් කෙටි කරනවා. තවත් අර අරමුණ කෙටි කළ ඉදිකට තුඩ වගේ ඕම සියුම් තැන් වල සිත පිටවනවා.